ආයිබෝන් ආදරණීය දුවේ පුතේ අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ මැත්ස් විත් දුමින්දු YouTube channel එකත් එක්කයි. ඉතින් වෙනද වගේ අදත් මම ඔයාලට වටිනා ගණිත ගැටලුවක් අරගෙන අවිල්ලා තියෙනවා. ඒකේ විසඳන කෙටි ක්‍රමය කොහොමද කියලා දෙන්න. ඉතින් ආදරණීය දුවේ පුතේ මේ වීඩියෝ එක අවසාන වෙනකන් රැඳිලා ඉඳලා ඔයා මට පොඩි කමෙන්ට් එකක් දාන්න. ඔයාට මේ ගණිත ගැටලුව විසඳන පහසු කෙටි ක්‍රමය තේරුණාද කියලා. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අද දවසේ ගණිත ගැටලුව මොකක්ද කියලා බලන්න. ලෙන්දෙක් පැන්සල් 3ක් රුපියල් 50 බැගින් මිලදීගෙන පැන්සල් දෙකක් රුපියල් 50 බැගින් විකුණුවේය. එක් දිනක් ඔහු පැන්සල් විකිණීමෙන් රුපියල් 500ක ලාභයක් ලබා තිබුණේ නම් ඔහු විකුණු පැන්සල් ගණන කීයද? හොඳයි ආදරණීය දුවේ පුතේ මේ ගාන කියන්නේ මෙහෙම කතාවක්. වෙලෙන්දෙක් ඉන්නවලු. ඒ වෙලෙන්දා පැන්සල් 3ක් අරගන්න තියනවලු රුපියල් 50 ගානේ. ඒ කියන්නේ පැන්සල් 3ක් රුපියල් 50 ගානේ අරගෙන තියනවලු. මම ඒක සටහන් කරගන්නම්කෝ. පැන්සල් 3ක් අරගෙන තියනවලු රුපියල් 50 ගානේ. රුපියල් 50 ගානේ පැන්සල් 3ක් අරගෙන තියනවලු. ඊට පස්සේ පුතේ මෙයා පැන්සල් දෙකක් 50 ගානේ විකුණලා තියනවලු. සාමාන්‍යයෙන් ඔයා දන්නවනේ වෙළඳාමක් කරනකොට අපි යම්කිසි ලාභයක් ලබා ගන්න ඕනි. කියන්නේ මොනවා හරි දෙයක් අපි ගත්තට වැඩිය යම්කිසි වැඩි මුදලකට විකුණන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට ලාභයක් එන්නේ නේද? එහෙනම් මෙයා කළා තියෙන්නේ පැන්සල් 3ක් 50 ගානේ අරගෙන පැන්සල් දෙකක් විකුණලා තියනවා ගියේ ගානේද? පැන්සල් දෙකක් විකුණලා තියනවා රුපියල් 50 ගානේ විකුණලා තියෙනවා. ඔයාලට පැහැදිලි නේද? 3ක් 50 ගානේ අරගෙන 2ක් 50 ගානේ විකුණන කියන්නේ යාට යම්කිසි ලාභයක් තියෙනවා. එතකොට පුතේ දැන් මෙයා මේ විදිහට මේ වෙළඳාම කරගෙන ඉන්නකොට එක දවසක් ඇවිල්ලා තියෙනවා මෙයාගේ ලාභය. يعني පැන්සල් විකිණීමෙන් ලද ලාභය පුතේ රුපියල් කීය වෙලා කියනවද? රුපියල් 500ක් වෙලාලු. රුපියල් 500ක් වෙලාලු. එහෙනම් අපෙන් අහනවා පුතේ ඒ දවසේ මෙයා විකුණපු පැන්සල් ගණන කීයද කියලා තමයි අහන්නේ. දැන් ඔයා හිතන්නකෝ පුතේ මේ ගාන හදනකොට චුට්ටක් සංකීර්ණ ගානක්. හොඳට අහගෙන ඉන්න ඕනි කොහොමද අපි මේ ගාන හදන්නේ කියලා. ඉතින් පුතේ දැන් මෙතන පැන්සල් 3ක් තමයි අරගෙන තියෙන්නේ රුපියල් 50ට. මෙතන පැන්සල් දෙකක් තමයි විකුණලා තියෙන්නේ රුපියල් 50ට. ඉතින් පුතේ දැන් මෙතන තියෙන ඉලක්කම් දෙක සමාන නැහැ. ඉලක්කම් දෙක සමානයි නම් අපිට ගාන වෙන විදියකට ඉතාමත් පහසුවෙන් හදා ගන්න පුළුවන්. ওই ඉලක්කම් දෙක සමාන නැත්තම්, ඒ කියන්නේ ගත්ත පැන්සල් ගාන සහ විකුණපු පැන්සල් ගාන සමාන නැත්තම් ඔයා ওই දෙක සමාන කරගන්න ඕනේ. ඉතින් සමාන කරගන්නට ඔයා කල්පනා කරන්න ඕනේ පුතේ 3 සහ 2 යම්කිසි සංඛ්‍යාවකින් ಗುಣ කරලා එකම සංඛ්‍යාවක් හදාගන්න ක්‍රමයක් ඔයා කල්පනා කරන්න ඕනේ. ඉතින් ඒක වැඩි හිතන්න ඕනේ මම ලේසි ක්‍රමයක් කියන්නම්. එහෙම හදාගන්න ඉලක්කම ඔයා හොයාගන්නේ පුතේ මේ සංඛ්‍යා දෙක ಗುಣ කරන්න. මේ පැත්තේ 3 තියෙනවා, ගත්ත පැන්සල් ගාන 3යි, විකුණු පැන්සල් ගාන 2යි. එහෙනම් 3 වරක් 2 6යි. ඒ කියන්නේ පුතේ ඔයාට මෙතන තියෙන පැන්සල් ගාන 6 කරගන්න පුළුවන්. පැන්සල් 6ක් මෙයා ගන්න කීයටද? පැන්සල් 6ක් ගන්න කීයටද කියලා අපි හොයාගන්න ඕනේ. ඉතින් පුතේ මෙතන තියෙන 3 මෙතනට එනකොට කීය වෙලාද? 6 වෙලා. ඒ කියන්නේ දෙකකින් ಗುಣ වෙලා. එහෙනම් ඔයා මෙයාවත් දෙකකින් ಗುಣ කරාම කීයටද අරගෙන තියෙන්නේ? රුපියල් 100කට තමයි අරන් තියෙන්නේ. එහෙනම් මෙයා පැන්සල් 6ක් අරගෙන තියෙන්නේ රුපියල් 100ට. දැන් අපි බලමු පැන්සල් 6ක් මෙයා කීයටද විකුණන්න නැත්තේ කියලා. මං කියවනේ පුතේ ගත්ත ගානයි විකුණපු ගානයි සමාන කරගන්න ඕනේ කියලා. ඉතින් අපි දැක්ක ගත්ත ගාන 6 කරගන්නත් පුළුවන්, විකුණපු ගාන 6 කරගන්නත් පුළුවන්. ඒ 6 කියන ඉලක්කම අපි තෝරගත්තේ පුතේ මේ ඉලක්කම් දෙක ගුණ කරලා. 3 කරන් 2 6යි. පැහැදිලිද කරලා? එහෙනම් අපි බලමු පැන්සල් 6ක් මෙයා විකුණන්න ඇත්තේ කීයටද? ඉතින් මේ බලන්නකො පුතේ මෙතන තියෙන දෙක මෙතනට එනකොට 6 වෙලා කීයෙන් ගුණ වෙලාද? 3ෙන් ගුණ වෙලා. එහෙනම් ඔයා මෙයාවත් කීයෙන්ද ගුණ කරන්න ඕනේ? 3ෙන් ගුණ කරන්න ඕනේ. එහෙනම් කීයද පුතේ? රුපියල් 150කට තමයි විකුණලා තියෙන්නේ. රුපියල් 150කට තමයි විකුණලා තියෙන්නේ. ඒ කියන්නේ පැන්සල් 6ක් අරගෙන තියෙනවා රුපියල් 100කට, පැන්සල් 6ක් විකුණලා තියෙනවා රුපියල් 150කට. දැන් ඔයාලට පේනවා පුතේ පැන්සල් 6ක් විකුණනහම පැන්සල් ගන්න මම මේ පැත්තෙන් ලියන්නම්කෝ. මේ පැත්තෙන් ලියන්න ලාභය. පැන්සල් 6ක් විකුණනහම මෙයාට ලාභය කොච්චරක් ඇවිල්ලා තියෙනවද? 100ට අරගෙන 150ට විකුණලා පුතේ රුපියල් 50ක් ලාභ වෙලා. පැන්සල් 6කින් මෙයාට කීයක් ලාභ වෙලාද? රුපියල් 50ක් ලාභ වෙලා. හරිද? එහෙනම් පුතේ අපෙන් අහන්නේ 500ක් ලාභ වෙන්න පැන්සල් කීයක් විකුණන්න ඕනේද කියලා. එහෙනම් පුතේ ලාභය දැන් 50ක් නෙමෙයි. ලාභය 500ක් වෙන්න පැන්සල් කීයක් විකුණන්න ඕනේද කියලා තමයි අහන්නේ. ඉතින් මෙතනත් ඔයා බලන්න පුතේ මෙතන තියෙන ලාභය 50 ඉඳලා 500 වෙලා. ඉතින් 50ව කී ගුණයක්ද? 10 ගුණයක්. 10 ගුණයක් තමයි 500. එහෙනම් ඔයා මේ පැත්තෙත් ගන්න ඕනි 10 ගුණය. 6 10න් ගුණුනනම් කීයද? 60යි. එහෙනම් පුතේ පැන්සල් 60ක් විකුණනොත් තමයි මෙයාට රුපියල් 500ක ලාභයක් ලබා ගන්න ඕනේ. ඉතින් මේ ගාන ආයි මම චුට්ටක් පැහැදිලි කරන්නම්. ඔයා මුලින්ම කරන්න ඕනි ගාන වැඩේ තමයි පුතේ දැන් මෙතන පැන්සල් 3ක් අරගෙන තිනවා 50ට, පැන්සල් දෙකක් විකුණලා තිනවා 50ට. එතකොට දැන් මෙතන ගත්ත පැන්සල් ගානයි
විකුණපු පැන්සල් ගානයි සමාන නැහැනේ. අපි සමාන කරගන්න ඕනේ. යම්කිසි ඉලක්කමකට ওই දෙකම හදා ගන්න ඕනේ. ඒ හදාගන්න ක්‍රමෙත් මම කිව්වා. ගත්ත පැන්සල් ගානයි විකුණු පැන්සල් ගානයි ගුණ කරා මේ 3 2 6යි. ඒ කියන්නේ ගත්ත පැන්සල් ගාන 6 කරගන්නත් පුළුවන් විකුණපු පැන්සල් ගාන 6 කරගන්නත් පුළුවන්. අන්න එතකොට තමයි අපිට යම්කිසි තර්කයක් ගොඩනගා ගන්න පුළුවන්. එහෙනම් මම බලනවා ගත්ත පැන්සල් ගාන 6යි නම් ඒක ගන්න ඇත්තේ කීයටද කියලා. ඉතින් මේ 3 මෙතනට එනකොට දෙගුණ වෙලා මිලත් දෙගුණ වුණොත් 100යි. ඊට පස්සේ විකුණපු පැන්සල් ගාන 6 කරගන්න ඕනේ. එහෙනම් ගත්ත පැන්සල් ගාන විකුණු පැන්සල් ගාන 2යි 2 මෙතනට එනකොට 6 වෙලා 3 ගුණයක් වෙලා. එහෙනම් මිලත් කී ගුණයක් වෙන්න ඕනේද? 3 ගුණයක් වෙන්න ඕනේ. 150යි. එහෙනම් පැන්සල් 6ක් ගන්න 100ක් වියදම් කළා. පැන්සල් 6ක් විකුණාම 150ක් ලාභ වෙලා. ඒ කියන්නේ පැන්සල් 6කින් පුතේ මෙයාට රුපියල් 50ක ලාභයක් වෙලා තියෙනවා. 100ට අරගෙන 150ට විකුණලා. එහෙනම් පැන්සල් 6කින් රුපියල් 50ක ලාභයක් නම් අපි බලනවා 500ක් වෙන්න කොච්චර පැන්සල් විකුණන්න ඕනේ. ඉතින් පුතේ 50 කියන ලාභය 10 ගුණයක් වෙලා. එහෙනම් පැන්සල් 6 කියන එකත් ඔයා 10 ගුණයක් කරොත් 60යි කියලා එනවා. එහෙනම් විකුණු පැන්සල් ගාන 60ක් වෙන්න ඕනේ. ඉතින් ආදරණීය දුවේ පුතේ මම හිතනවා ඔයාලට මේ ගණිත ගැටලුව ඉතාමත් පැහැදිලිව තේරුණා කියලා. ඉතින් මේ ගණිත ගැටලුව සහ ඕනෑම ගණිත ගැටලුව වර්ගයක් සම්බන්ධයෙන් ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම පුතේ මේ වගේ වීඩියෝ දිගටම බලන්න channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ ගණිත ගැටලුවකින් නැවතත් හමු වෙනකන් ඔයාලා සියලුම දෙනාට සුබම සුබ දවසක්. ආයිබෝවන්.